Abhishalini, a member of Team Great Mates. As a part of our International Human Resource Management assignment, we had the honor of interviewing a highly experienced professional in the field, Mr. Akila Mallikarachi. With over 19 years of global experience across Sri Lanka and Middle East in compliance, quality, administration, and project management, Mr. Mallikarachi currently serves as the Quality Control and Project Supervisor at Brand Expression in Doha, Qatar. His insights on international HR practices, leadership, and cross-cultural management were truly inspiring and insightful. Let's take a look at the highlights from our discussion. Good evening, Mr. Akila. First of all, සර්ගේ busy schedule එකේ අපිට පොඩි time එකක් allocate කරපු එකට very well thank you. අපි delay එකක් නැතුව කෙලින්ම interview එකට අපි යමු. අපිට පළවෙනි දේ තමයි දැනගන්න ඕන සර්ගේ career එක grow උනේ කොහමද සර්ගේ career path එක කොහමද තිබ්බේ කියලා අපිට දැනගන්න ඕනේ. So it's your time, sir. නමින් ගත්තොත් මම අකිල මල්ලිකාරච්චි මම ඇත්තටම මගේ working career එක මම start කරේ 1998 වල ඉඳලා ඒ කියන්නේ මම start A levels වගේ මට work කරන්න පටන් ගන්න වුණා ඒකත් එක්ක මම මුලින්ම IT field එකේ ඉඳලා ඊට පස්සේ මට මුලින්ම Fonterra Brands කියලා දැන් කියන Fonterra Brands කියන company එකට join වෙන්න පුළුවන් වුණා 99 වල एक मल्टीनेशनल कंपनी का कभी स्पेशली एंकर प्राप्ति के लिए न्यू डेल प्रोडक्ट्स करने कंपनी का एक मम और तो दा तुनक වැඩ කරා ඒක ඇඩ්මිනිස්ට්‍රේෂන් ෆීල්ඩ් එකේ HR ෆීල්ඩ් එකේ දෙකේම and health and safety කියන්නේ තුනේම එතකොට ඒකත් එක්ක මම එතන ඊට පස්සේ අයින් සංකේත වල ඇඩ්මිනිස්ට්‍රේෂන් ෆීල්ඩ් එකේ වැඩ කරා අවුරුද්දක් විතර ඊට පස්සේ එතනින් ආපහු මම වෙනම ෆීල්ඩ් එකක් මගේ ඇඩ්මිනිස්ට්‍රේෂන් බෑග්ග්‍රවුන්ඩ් එකත් එක්ක මට හම්බුණා calibration laboratory එකක් ලංකාවේ establish කළ private sector එකේ පළවෙනි lab එක ඊට ඒක accreditation level එකට යනකම් ගිහලා එතන වැඩ කරා අවුරුදු 5ක් විතර ඊට පස්සේ එතනින් තමයි මම Richardson group එකට join වුණේ ඒ experience එකත් එක්ක එතන group admin and quality manager හැටියට එතන වැඩ කරනකොට 2022 වෙනකම් ඊට පස්සේ එතන ඉන්නකොට හැමෝම දන්නවා වගේ ඇති අර ලංකාවේ කාලේ තිබ්බ ෆයිනෑන්ෂල් ක්‍රයිසිස් එකත් එක්ක එතකොට මගේ තිබුණ ඉන්කම් එකයි මගේ තිබුණ කමිට්මන්ට්ස් එක්ක මට කරගෙන යන අමාරු තත්ත්වයක් උදා වුණා ඊට පස්සේ මම බැලුවා ෆොරින් එම්ප්ලොයිමන්ට් එකක් පටන් කළේ එකකට ජොයින් වෙන්න කියලා එහෙම හොයනකොට මගේ එක්ස්පීරියන්ස් එකත් එක්කයි ඒ වගේ මගේ රික්වයර්මන්ට් එක මැච් වෙන මේ ෆීල්ඩ් එකකට මට හම්බුනේ මම හොයලා බලනකොට මට මැච් වුණේ මගේ දන්න කීප දෙනෙක් හරහා දෝහාවල කටාරවල එතකොට මම මෙහෙ ගියා ඇත්තට මෙහෙ work visa එකක් අරගෙන මම ගියා එහාට ඒ මම ගියපු opportunity එක ගැන මම විස්තර කරොත් එතනට දෙවිදියකට මිනිස්සු යනවා එහෙට එකක් ඇවිල්ලා එහෙ direct employment එකකට agreement sign කරලා යනවා එහෙම නැත්නම් අපිට එතන employment එකකට අපිට ගිහිල්ලා එතෙන්දී අපිට කැමති එකක් හොයාගෙන මාරු වෙන්න පුළුවන් මම ගියන්නේ second option එකට ඔයගොල්ලන්ට මතක ඇති FIFA World Cup එක තිබ්බා 2022 වල දෝහා වල මම අන්නේ ඒ opportunity එකත් එක්ක තමයි මම හෙට ගියේ මට එහෙදි මට හම්බුණා ශ්‍රී ලංකන් management එක handle කරන outdoor branding events and branding company එකක් ඒකේ අපිට තිබුණේ entire outdoor deliverables FIFA එකට කරන්න තව companies 3-4ක් තිබ්බා අපේ company එකට ලොකු portion එකක් තිබ්බා ඒකේ entire outdoor branding වල insulation plus quality කියන set එක මට කරන්න තිබුණ මාස දෙකමාරක් ඇතුළත ඒක තමයි ඒක ඇත්තටම ටාස්ක් ඕරියන්ටඩ් ජොබ් එකක් මට හම්බුනේ December 31st වලට කලින් ඒක ඉවර කරන්න නමුත් එතකොට මට ඇත්තටම මෙතෙන්දි පටන් ගන්න ඕනේ ඒක ටෙම්පරරි අසයින්මන්ට් එකක් හැටියට ඒත් මම අසයින්මන්ට් එක පටන් ගන්න කරගෙන යනකොට 1.5 months වලදී මට එහෙදි මම පර්මනන්ට් කාඩ් එකට මම ජොයින් කරගත්තා ඊට පස්සේ එතන ඉඳලා දිගටම ඒගොල්ලන්ගේ after FIFA event එකත් එක්ක මම ඒ ඇත්තටම මගේ administrative and people management කියන experience දෙකත් එක්කම මම දැන් එතන දිගටම වැඩ කරගෙන යනවා
මගේ කරිය එකේ quality management and administration කියන කොටස් දෙකත් එක්ක. ඒක තමයි මගේ ඇත්තටම background එක, working background එක. personal background එක පැත්තෙන් ගත්තොත් මම married, මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. දරුවෝ දෙන්නෙක් හැක්කුවට දුව අවුරුදු 24යි, පුතා අවුරුදු 13යි. වයස වශයෙන් ගත්තොත් මගේ දැන් 49 ඉවරයි. දැන් 50ට තමයි මම කොට වෙලා තියෙන්නේ. යෝවාවලස බලන්නේ දැන් quality assurance and administration එක දැන් මේ industry එකකින් ඒකම job roles දෙකම වෙන වෙන sectors එක නැත්නම් දෙකම similarities තියෙනවද? මෙහෙමයි. ඒක දැන් අපි quality පැත්ත ගත්තොත් දැන් අපි client requirement එකට අපි production එකක් කරනවානේ. especially අපි ගත්තොත් insulation item එකක්, printing material එකක් අපි කරාම ඒක ඒ client කියපු artwork එකට ඒ කියපු quality එකට අපි finish කරාද කියන එක මම ඉස්සෙල්ලා check කරන්නේ අපේ factory එකෙන් out වෙන කලින්. ඒක තමයි quality පැත්තෙන් මට එන්නේ. ඊට පස්සේ ඒක ඒ කියපු විදියටම ඒ කියන අපි අර මොකප් එකේ හැටියටම අපි ඉන්ස්ටලේෂන් එක කරනවද කියන එක මම සුපර්වයිස් කරන්න ඕනේ ඊළඟට මගේ ස්ටාෆ් එකත් එක්ක on site location එකේ. එතකොට මේ දෙකම ඇත්තටම parallel වගේ තමයි මම එක්ස්පීරියන්ස් කරන්නේ. හැබැයි එතෙන්දී ISO 9001 කියන ස්ටෑන්ඩඩ් එකට තමයි කම්පැනි එක රෙජිස්ටර් වෙලා තියෙන්නේ. ඒ ප්‍රැක්ටිස් එක තමයි හේ තියෙන්නේ. නමුත් අර ISO වල තියෙන ඒ entire ස්කෝප් එකම අවංකව මෙතන කව වෙන්නේ නැහැ. මොකද අපේ ඔපරේෂන් එකේ විදියත් එක්ක මේ මොකද ඒ රටවල වල සමහර ඉවෙන්ට් සමහර කියන අපිට හම්බෙන සමහර ක්ලයන්ට්ස් ඉන්නවා 100% කම්ප්ලයන්ස් පැත්තේ ඉන්න. සමහර කම්පැනිස් ඉන්නවා එහෙම නොවන. ඉතින් අපි දෙකම කරගෙන දෙකම බැලන්ස් එකේ අපි කරගෙන යනවා. හැබැයි අපේ ස්ටෑන්ඩඩ්ස් අපි මේන්ටේන් කරගෙන. ඕකේ මට අවලයක් දැනගන්න දැන් මේ බිස්නස් කරේ කොන්ටරා එකේ ඊපස්සේ රිසර්ච් මම multiple companies වල work කරලා ඒ experience එක පොඩ්ඩක් අපිත් එක්ක share කරන්න. ඇත්තටම එතන තමයි ඒ දෙකේ ඇත්තටම මම තාමත් මගේ ජීවිතේ මම වැඩ කරනකොට ප්‍රැක්ටිස් කරන්නේ ඔය කියපු කම්පැනිස් දෙකේදී මම ලැබපු එක්ස්පීරියන්ස් තමයි. මොකද එකක් ඇවිල්ලා ෆොන්ටෙලා ගත්තොත් ඒක මල්ටි නැෂනල් කම්පැනි එකක්. එතකොට අපිට අපේ ශ්‍රී ලංකන් කමියුනිටි ප්ලස් අපිට අපේ සමහර සෙක්ටර්ස් වල ඉන්න මැනේජර්ස් ඔක්කොම එක එක රටවල් වලින් ආපු අය. එතකොට ඒගොල්ලන්ගේ තියෙන ප්‍රැක්ටිසස් වලට අපි වැඩ කරන්න ඕනේ. අනිත් එක තමයි අපි සමහර වැඩ අපි කරන්නේ නිව්සීලන්ත ටයිම් එකට. මොකද ඒක මදර් කම්පැනි එක නිව්සීලන්ත බේස් වෙන හින්දා. එතකොට අපි ඒ ඩිලිවරබල්ස් අපි කරන්න ඕනේ ඒ ටයිම් වලට. එතකොට ඒ ටයිම් ස්ලොට්ස් වලට අපි හැන්ඩල් කරන්න. අනිත් එක තමයි මේ තියෙන පළවෙනිම දේ තමයි මල්ටිනේෂනල් කම්පැනිස් වල අපි යම් කිසි වැඩක් කරනවා නම් කාරණා දෙකක් තියෙනවානේ. ඒ අපි කරන වැඩේ in full and on time. ඒ කියන්නේ සම්පූර්ණ වැඩේ හරි වෙලාවට කියන දෙක අනිවාර්යයි. එතකොට මේ දෙක තමයි මම ගොඩක්ම ඉගෙන ගත්ත දේ ඒ මල්ටිනේෂනල් කම්පැනිකදී. ඊට පස්සේ රිචර්ඩ්සන් එකට ආවට පස්සේ ඒකේ quality management එකත් එක්ක group of companies එතෙන්දි තනිකරම මම ඇත්තටම ගොඩක් මට ප්‍රැක්ටිස් කරන්න උනේ අපේ තියෙන local bodies එක්ක local authorities එක්ක අපි කොහොමද මෙහි අපේ experience share කරන්න කියලා. හැබැයි මට ඒකට ලොකු පිටුවාලක් වුණා. මම කොන්ටරාගෙන් ගත්ත experience මොකද එතන මම කලින් වගේ මම මෙතන health and safety කරනකොට entire staff එකත් එක්ක මට connect වෙන්න උනා field staff plus factory staff office staff ඔක්කොමත් එක්ක. එතකොට එතන ලැබුණු experience එක gain කරපු දේවල් ගොඩාක් වැදගත් වුණා. මොකද මම ගොඩක් වෙලාවට ඉගෙන ගන්න ඇත්තටම මට වඩා senior අය සහ මට වඩා ජූනියර් උනත් මට කමන්නේ කාගේ හරි කරන best practice එකක් තියෙනවා මම මේක ඉගෙන ගන්නවා. එයා මට වඩා පහත්ද උසස්ද කියන එක මට අදාළ නැහැ. ගන්න පුළුවන් හොඳ දේ මගේ ප්‍රැක්ටිස් එකට මම එකතු කරගන්නවා. ඒක තමයි මම ඇත්තට මගේ ස්ටයිල් එක. තව පොඩි රික්වයර්මන්ට් එකක් මට අපේ මැනේජර් කෙනෙක් අර සෙක්ෂන් එකේ ඉස්සර අර ෆැක්ටරි වල කරපු අර CD කෝඩ් එක කරපු චේන්ජ් එකක්. ඒ සම්බන්ධ පොඩ්ඩක් විස්තර කියන්න බලන්න. ඒක එතනද මම අර ඒක ආර ඉන්ස්පිරේෂන් ස්ටෝරි වගේ තිබ්බද ඒ සම්බන්ධ පොඩ්ඩක් මට කියන්න. ඒක ඇත්තටම ඒක මටත් ඇත්තටම ජීවිතේ එක්තරා විදිහකට ටර්නින් පොයින්ට් එකක් කියන්න පුළුවන්. ඒ ඔපචුනිටි එක ඒක මෙහෙමයි. ඒක දැන් මම ගත්තොත් මම එතන ක්වොලිටි මැනේජ්මන්ට් එක මම කරනකොට අපේ එක සබ්සිඩියරි කම්පැනි එකක් තිබුණා රිචර්ඩ්සන් ඉන්ජිනියරින් කියලා. ඒගොල්ලෝ කරන්නේ ශ්‍රී ලංකා රේල්වේ එකට කොන්ක්‍රීට් ස්ලිපර්ස්, ප්‍රීකාස්ට් ස්ලිපර්ස් හදනවා. CEB එකට ප්‍රීකාස්ට් පෝල්ස් හදනවා.
එතකොට ඔය කියන දෙකේදී පෝල්ස් වල අපේ ප්‍රොඩක්ෂන් එකේ මොකක් ප්‍රශ්නයක් වෙලා අපේ පෝල්ස් ඇද වෙන්න පටන් ගත්තා. ඒ කියන්නේ අපි හදලා ඒක ඩ්‍රයිව් වෙනකොට ඒක ඇද වෙන්න ගත්තා. එතකොට ඒකෙන් අපිට කෝටි ගානක රිටර්න්ස් ආවා. එතකොට එතනේ process එක මොකද මම ISO පැත්තේ ඉන්නකොට මම process පැත්ත බලන නිසා මට MD assignment එකක් හැටියට දුන්නා මෙන්න මෙතන මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. ඔයා ගිහිල්ලා බලලා මෙතන මොකද්ද වෙලා තියෙන්නේ කියලා මට root cause එක analyze කරලා ඒක report කරන්න. එතකොට මම එතෙන්ට එකක් ඒක 2020 මම ඒක පටන් ගත්තේ හරියටම කොවිඩ් වල ෆස්ට් ස්ටේජ් එක ඉවර වෙලා. එතකොට එතන ඒ රිස්ක් එකක් තිබ්බා. අනිත් එක මම ෆස්ට් ටයිම් මේ අසයින්මන්ට් එකකට ගියා. අනිත් එක එතන ස්ටාෆ් එකත් ටිකක් ඒක එච්චරම එක්සෙප්ට් කරේ නැහැ. එහෙම පිටින් කෙනෙක් ඇවිල්ලා ඒගොල්ලෝ බලලා ඒක නෝමල් ඉතින් මේක දේ එහෙම පිටින් කෙනෙක් ඇවිල්ලා බලලා ඒගොල්ලෝ බය වුණා ඒගොල්ලන් ඒකට එක්ස්පෝස් වෙයි කියලා. එතකොට මම ඒකත් මැනේජ් කරගෙන මම කරේ ඇත්තටම ගිහිල්ලා ඒගොල්ලෝ එතන කරන දේ බිඳුවේ ඉඳලා පටන් අරගෙන ඒගොල්ලොත් එක්ක ඉඳගෙන ඒගොල්ලෝ කරන දේ හරියට කරා. ඒගොල්ලන්ට දැනෙන විදියට එතන තියෙන අපි ගත්තොත් මොන හරි දෙයක් අපි කරනවා නම් එතන ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එක හරිය නැත්නම් අපි මොකුත් කරන්න බෑනේ. මම ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එක එතන ඩෙවලොප් කරලා මොකද මට තිබ්බ ලොකුම ඇඩ්වාන්ටේජ් එක තමයි මම ඩිරෙක්ට් රිපෝට් කරේ ඒ ඔපරේෂන් එකේදී මැනේජින් ඩිරෙක්ටර්ට. ඒකට මගේ අතරමැද කවුරුත් නැහැ. ඒක මට ලොකු පහසුවක් වුණා. අනිත් එක මාව එතෙන්ට ඇව්වේ ඕපන් මයින්ඩඩ් තමයි එතෙන්ට මාව ඇව්වේ. මම ඉතින් ඒ විදිහට එතන ඒ ටික එතන කරන process එක බිඳුවේ ඉඳලා පටන් ගන්න. එතන හිටියා සීනියර් ඉංජිනේර් කෙනෙක් හිටියා. ඉංජිනේර් කෙනෙක් හිටියා දෙන්නම සිවිල් ඉංජිනේර්ස්ලා එක්කෙනෙක් මෙකැනිකල් ඉංජිනේර් කෙනෙක්. දැන් මට ඉංජිනේරින් බෑග්ග්‍රවුන්ඩ් එකක් නැහැ. මගේ තිබ්බ එක එක්ස්පීරියන්ස් එක ඇවිල්ලා process management කියන එක්ස්පීරියන්ස් එක විතරයි මම එතන පාවිච්චි කරේ. මම ඒකෙන් ඒක පාවිච්චි කළේ කරන දේ එක පිළිවෙලකට A to Z කරා. කරලා මම මාසයක් ඇතුළත එතන තිබ්බ ඩිෆ්ලෙක්ෂන් එකක් තිබෙන අපි කණුවක් ගත්තොත් මීටර් 11ක් දිග කණුවක අපිට ඩිෆ්ලෙක්ෂන් එකක් වෙන්න පුළුවන් සෙන්ටිමීටර් 15. ඒ කියන්නේ සෙන්ටිමීටර් එකමාරයි. ඒ කියන්නේ ඒක හරිම කියන්නේ ටිකක් අමාරු වැඩක්. ඒ කියන්නේ මිලිමීටර්ස් වලින් ගත්තොත් මිලිමීටර්ස් 11000කට මිලිමීටර් 15යි අපිට එරර් එකක් වෙන්න පුළුවන්. ඉතින් ඒ තත්ත්වයට ගෙනාවා බැට් එක කළා කොහොම හරි පළවෙනි මාසෙන් මේක හැදුවා. ඊට පස්සේ 2020 සැප්තැම්බර් ඉඳලා අද වෙනකන් කිසිම රිටර්න් එකක් නැහැ. මම දැන් ඒ කම්පැනි නෑ. හැබැයි ඉතින් ඒ ප්‍රැක්ටිස් එක තාම යනවා. මට අහන්න වෙනවා දැන්. ඔතන කරපු දේක මේ රිටෙන්ෂන් කම්පැනිට මම හිතන්නේ මාර ප්‍රොෆිට් එකක් වෙන වැඩක්. ඒකට සර් මේ එම්ප්ලොයි කෙනෙක් කොහොමද ඒගොල්ලන් වෙන කම්පැනිකට යන්න ඕකේ කරේ? දැන් ඒ ටයිම් එකේ සර් ෆේස් කරපේ ඒවල් මොකද කොහොමද ඒගොල්ලන් කන්වින්ස් කරේ ඒ ඔපචුනිටි කොහොමද? මෙහෙම එකක් ඇවිල්ලා දැන් ඒක මට එතන හිටපු මැනේජින් ඩිරෙක්ටර් එක මට යාගෙන මං ගැන තියෙන විශ්වාසෙත් එක්ක එයා මට ඒක ටාස්ක් එකක් හැටියට බාර දුන්නනේ. එයා මට කිව්වේ මෙතන මේ තියෙන එරර් එක බලලා මේක ඇඩ්‍රස් කරන්න. ඉතින් මම මේක ඇඩ්‍රස් කරා. එතකොට එයාගේ රික්වයර්මන්ට් එක පැත්තෙන් මම එයාගේ රික්වයර්මන්ට් එක ෆුල්ෆිල් කරා. එතකොට එයාට එක ජොබ් එකක්. එතකොට මම මේ ජොබ් එක කරා. ඒකට ඇත්තටම ගත්තොත් එයා මට ඒකට මාව ප්‍රොමෝට් කරා. මගේ පැකේජ් එක වැඩි කරා. ඒ ඔක්කොමත් කරා. හැබැයි ඒ වැඩේ කරාට පස්සේ ඊට පස්සේ මම අවුරුද්දක් යනකම් ඒක මොනිටර් කරා. 2022 මුල් කාලේ වෙනකම් මම ඒක මොනිටර් කරා. එතකන් ඒ ටික කරා. සෝ එතකොට ඒක ඒ ටාස්ක් එක ඉවරයි. එතකොට ඒ මැනේජින් ඩිරෙක්ටර්ට මම යම් කිසි දෙයක් ඩිලිවර් කරපු කෙනෙක් ඒ කියන මේක විතරයි. ඊට පස්සේ ආ ඒෝසේ මට දුන්න ආපහු අපේ රිජෙක්ෂන් කම්පැනි එක අපි හිටපු කොල්ලුපිටිය ඔෆිස් එකෙන් අපි පාක්ලන් බිල්ඩින් එකට මාරු වුණා. එතකොට පාක්ලන් බිල්ඩින් එකට මාරු වෙනකොට ඒ ෆ්ලෝ එකේ එන්ටයර් රීෆර්බිෂ්මන්ට් එක අපි කරේ ලංකාවේ හිටපු නමගිය ආකිටෙක්චර් කෙනෙක් එක කරේ. මිනිහා පළවෙනි මාසේ එකමාර ඇතුළත ප්‍රොජෙක්ට් එක දාලා ගියා. එතකොට මට ඒ ශිෆ්ටිං එකේදී රීෆර්බිෂ්මන්ට් එකත් එහෙම මට බලන්න කිව්වා. ප්ලස් අපේ පරණ ඔෆිස් එක තිබ්බ විදියට ආපහු හදලා ඒකේ ලෑන්ඩ්ලෝඩ්ට ආපහු බාර දෙන්න කිව්වා. සිමල්ටේනියස්ලි මට ඒ දෙකම කරන්න වුණා. ඒ දෙකම කරන අතරේ මම ඉන්නගේ මම රිපෙයාර් කළා මාසයක් ඇතුළත මම ලෑන්ඩ්ලෝඩ්ට බාර දීලා එන්නත් කරා. මම කාරණා තුනක් ඒ කාලේදී මම මේ කරමින් හිටියේ. ඒක අපේ MDත් ඒක දන්නවා. ඉතින් එහෙම මම ඒ වගේ මට මල්ටි ටාස්කින් එකක් තිබුණත්
ඒක අපි පිළිගන්න ඕනේ එක එක කම්පනීස් වලට එක එක පුද්ගලයන්ව දැනෙන විදිය සහ ඒගොල්ලන්ගේ අවශ්‍යතාවයන් කියන වෙනස් වෙනවා. ඒක අපිට කාටවත් මොකද එයා මට දීපු ජොබ් එක මම කරා ඒකට එයා මට යම් ප්‍රමාණයට යාට පුළුවන් විදිහට මට රිවෝඩ් කරා. so that's it. ඉතින් නමුත් ඒකයි කියලා මම දන්නේ මගේ විදිය ඒකයි කියලා මම කිසිම දෙයක් ඉල්ලන්න මම කියේ නෑ. මම කරන දේ කියපු දේ මම කරා මට ලැබෙනවා නම් දෙයක් මට ලැබෙයි. ඒ කියන විදිය තමයි මම ඉන්නේ. ඉතින් ඒක අනිත් එක තමයි මම මගේ වැඩ කරන මේ එකේ මගේ එක මේකක් තමයි මම කරන දේ කරනවා. හැබැයි මම මට දැනෙනවා නම් මට මෙතන ඇති කියලා මම මෙතනින් අයින් කරනවා. මොකද ඒක තමයි මම තියෙන එකම ප්‍රැක්ටිස් එක. අපි ඉන්න තැනක අපි යම්කිසි ඩිසිෂන් එක කරනවා පීක් පොසිෂන් එකේදී ඩිසිෂන් ගන්න එක වඩා හොඳයි කියලා. අදටත් මට ඒගොල්ලෝ කතා කරනවා මේ ඔපරේට් මේකින් පස්සේ වට දවසක එන්න හිතුනොත් රිචර්ඩ්සන් එකේ දොරවල් ඕනෙලාක මට අරලා තියෙන්නේ කියලා. ඒ ඔප්ෂන් එක තියෙනවා. නමුත් ඉතින් අර මම එතනින් අයින් උනාට පස්සේ මම සාමාන්‍යයෙන් ඒ එක්ස්පීරියන්ස් එකත් එක්ක මගේ උම්මනාවත් එක්ක තමයි මම අයින් වුනේ. ඉතින් ඒක නිසා මට කරන්න පුළුවන් දේ මම එතෙන්ට කරා. ඉතින් ඒ දේ මගේ හිතේ තියෙනවා. ඉතින් නමුත් කම්පැනිට අර වගේ අහපු ප්‍රශ්න ටික කරන ඒගොල්ලන්ට උමනාවක් තිබුණා මාව ඕනේ නම් තියාගන්න. නමුත් ඉතින් ඒගොල්ලන්ටත් ඒක එහෙම දෙයක් නැත්නම් ඉතින් මට උමනාව කියන එක ඒගොල්ලන්ගේ උමනාව මට බලෙන් ඇති කරන්න විදියක් නැහැ. ඉතින් එතකොට මේ අපි එතකොට විකට් එකේ හැටියට බැට් කරන්න. මහණියේ නේ ශ්‍රී ලංකන් කම්පනීස් වල almost 30 years වගේ work කරලා තියෙනවා මම හිතන්නේ. ඒකටයි දැන් work කරන environment එකටයි තියෙන difference මොකද සර් ඒ ටික කොහොමද adapt කරගෙන දැන් run කරන්නේ. මෙහෙමයි ඒ ප්‍රශ්නෙට උත්තර කීපයක් තියෙනවා. දැන් කම්පනීස් වශයෙන් ගත්තොත් ඔය එකක් හැමදේම වෙනස්. එකක් environment එක වෙනස්, එකක් මිනිස්සු වෙනස්, සිස්ටම් වෙනස්, procedure ඒ දේවල් වෙනස්, law එක වෙනස්. ඔය කියන හැම වෙනස්කම මට එහාට ගියාම ඒක දැනෙනවා සහ ඒක එක්ස්පීරියන්ස් කරනවා. ඉතින් අපි පළවෙනි දේ තමයි අපි ඔක්කොටම ඇඩප්ට් වෙන්න ඕනේ. අපි මම පළවෙනි එක ගන්නම් ගොඩක් වෙලාවට අපිට ෆොරින් එම්ප්ලොයිමන්ට් වලට ගියාම දැන් පළවෙනි දේ තමයි එහෙදි ගියාම එහෙට අපි හැමෝම ඉන්ඩිවිජුවල්ස්ලා. දැන් අද මෙතන යෝගාගේ එක්ස්පීරියන්ස් එක ගත්තොත් ඔයත් එක්ක මෙතන ටීම් එකක් ඉන්නවා මේ දේ කරන්න. දැන් ඔයගොල්ලන්ගේ ටීම් එක ගත්තොත් ඔයගොල්ලෝ මේ කාරණාවට එකතු වෙලා මේ ඉන්ටර්විව් එක කරනා වගේම තමයි ඔයගොල්ලන්ගේ පර්සනල් ඇටැච්මන්ට් එකකුත් තියෙනවා මේ ලංකාවේ තියෙන කල්චර් එකට. නමුත් ඒ රටවල් වල ඒක එහෙම නැහැ. අපි ජොබ් එකකදී විතරයි මේක තියෙන්නේ. එතනින් එහාට පර්සනල් කමිට්මන්ට්ස් වත් ඒ කියන කන්ටැක්ට්ස් කියනවා මම කියන්නේ නැහැ කියලා. හැබැයි නැතිම තරම් තමයි. يعني හැමෝම ඉන්ඩිවිජුවල් ගේම් එකක් තමයි එහෙ ප්ලේ කරන්නේ. ඒකට තම තමන්ම සර්වයි වෙන්න තමයි බලන්නේ. එහෙ තියෙන ගොඩක් කම්පනීස් වල. මොකද ඒ රටවල් වල 82% දෝහා වල ඉන්නේ එක්ස්පැට්ලා. එතකොට ඒ රටේ තියෙන ඩිසිෂන් මේකින් පොසිෂන්ස් ටික විතරයි ඒ රටේ ඉන්න නැෂනලිටිස්ලා හැන්ඩල් කරන්නේ. ඩවුන් ද ලයින් ඔක්කොම වර්කින් පොසිෂන්ස් ටික ඔක්කොම හැන්ඩල් කරන්නේ පිට රටින් ආපුවා. මොකද ඒගොල්ලෝ හැමෝම බලන්නේ සර්වයිව් වෙන්න. එතකොට එතෙන්දී ඇත්තම ගත්තොත් හැමෝම යන්නේ ඉන්ඩිවිජුවල් ගේම් එකක්. අනිත් කෙනාට මොකක් වුණත් තමන්ගේ දේ බේර ගන්න කියන තැනින් තමයි එහෙ වැඩ කරන්නේ. ඉතින් අපි ඒකට මුලින්ම හුරු වෙන්න ඕනේ. අපි මගේ දේ හරියට කරන්න ඕනේ. මගේ දේ කරලා මම සේෆ් නම් මගේ දේ හරියට කරනවා නම් තව කෙනෙකුට උදව් කරාට කමක් නැහැ. හැබැයි මගේ දේ කට කරලා අනිත් කෙනාට උදව් කරනවා කියන ප්‍රැක්ටිස් එක හේදි වෙන්නේ නැහැ. ස්පෙෂලි අපි ලංකාවේ එහෙම නොවෙනවා ගොඩක් වෙලාවට. අපේ කල්චර් එකත් එක්ක. නමුත් එහෙදි ඒක නැහැ. අනිත් එක තමයි එන්වයරන්මන්ට් එක ගත්තත් අපි මෙහි ග්‍රීනරි එන්වයරන්මන්ට් එකකට අපි ඉන්නේ. ඒක හාත්පසින් වෙන සේ රටවල් වල. මම කියන්නේ මිඩල් ඊස්ට් එක ගත්තාම මේක එකෙන් කියලා කිසිම සපෝට් එකක් නැහැ. එක්ක රස්නේ එක්ක හිතනයි. ඔය අන්ත දෙකේ තියෙන්නේ. ඉතින් ඒක නිසා ඒවටත් අපි ඇඩප්ට් වෙන්න ඕනේ. ඊළඟට අනිත් එක තමයි ඉතින් අපි දැන් මම ෆැමිලි පර්සන් කෙනෙක්, ෆැමිලි ඔරියන්ටඩ් කෙනෙක්. ඉතින් මට තිබ්බ ලොකුම ටාස්ක් එක තමයි ඒක තාමත් මම කියන්නේ මම 100% එක ඕකේ කියලා. මට හෙට මගේ මේක විසරලා මට විදියක් තියෙනවා මම මේ ගාවම ලංකාවේ නවතිනවා. ඉතින් ඒකට මොකද මම එහෙට ගියපු කාලේ එකක් ඇවිල්ලා මම කියන මේට මයිබේට් කරලා ඔයගොල්ලෝ එහෙ එස්ටැබ්ලිෂ් වුණොත්
ඕගොල්ලන්ට මම මේ කියන දේවල් ෆීල් නොවෙන්න පුළුවන්. මොකද පර්සනල් කමිට්මන්ට් අඩුවෙන් එහෙට යන තරමට එහෙට ගිහිලා හැඩ ගැහෙන්න ලේසි. එතකොට එහෙට හුරු වෙන්න. නමුත් මම ගියේ මගේ අවුරුදු 47 දී මම එහෙට ගියේ. එතකොට ඒ කාලේ වෙනකොට මට මේ දෙන කමිට්මන්ට්ස් එක්කයි ඒ දේවල් එක්ක ඒක හදාගන්න ඔළුව හදාගන්න ගොඩාක් අමාරු වුණා මට. මොකද ඒක සාපේක්ෂයි. මම කියන්නේ ඒක හැමෝටම එකමයි කියලා. නමුත් මම ඒක ගොඩක් දුරට එක්ස්පීරියන්ස් කරා තාමත් ඒක කරනවා. මට අවුරුදු දෙකෙන් දෙකට කම්පැනි ටිකට් එක තිබුණත් මම අවුරුද්දෙන් අවුරුද්ද මම අතින් වියදම් කරගෙන ආවා. මොකද මට ඊට වඩා ෆැමිලි එක බලන්න ඕනේ කියන තැන. ඒ වගේ. ඉතින් ඒ වගේ තියෙන ප්‍රශ්න ටික තියෙනවා. අනිත් එක තමයි එහෙ රීතිය කියන එක අකුරටම තියෙනවා. මෙහෙ වගේ නෙමෙයි. ඒකෙන්ද එහෙ මිනිස්සු වැරදි කරන්න බයයි. එතකොට මේ වැරදි කරන්න බය වීම තුල සෑහෙන මේ සොසයිටි එකේ ලොකු සේෆ්ටි එකක් තියෙනවා මීට වඩා. ඔය අපි මේ කියනවට වඩා මෙහෙට වඩා සෑහෙන ඒ කියන්නේ ඇත්තටම ගත්තොත් දැන් මෙහෙ කොච්චර කොහොමද ලේඩි කෙනෙක්ට 12ට එකට පාර යන්න බෑනේ. එහෙ ඒක කියන ඒ ගැන හිතන්නවත් දෙයක් නෑ. එහෙ කියන්නේ සේෆ්ටි කියන එක උපරිමයෙන්ම තියෙනවා. සහ අනිත් එක ඒ රටවල වල ප්‍රශ්න කියලා දෙයක් නැහැ. ඉතින් තමන් වැඩ කරගෙන තමන් ඉන්නවනම් අනිත් සියල්ලම තියෙනවා. ඉතින් ඒ දේ තියෙනවා. අපිට අපේ වැඩේ හරියට කරන්න කියන එක විතරයි ඒ තියෙන්නේ. ඉතින් ඒක ලොකු ඇඩ්වාන්ටේජ් එකක්. ඇත්තටම මම විශ්වාස කරනවා හැමෝම ඇත්තටම අපේ රටේ ඉන්නට මොනියම් හෝ විදියකට ඔය වගේ ඩෙවලොප් කන්ට්‍රි එකකට ගිහිලා වර්ක් එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන් නම් ඇත්තටම ජීවිතේට එකතු කරගන්න පුළුවන් දේවල් ගොඩක් වැඩි. එතකොට අපේ පැත්තෙන් අපි කොච්චර මෙහෙම කියන එක වැරදිත් වෙන්න පුළුවන්. අපි කොච්චර පවුද කියලා හිතන ඇත්තට මේ වගේ රටකට ගියාම මේ එහෙම දැනනකොට නමුත් ඉතින් ඒ වගේ ඒ එක්ස්පීරියන්ස් එක ගන්න ස්පෙෂලි ඇත්තටම යං ජෙනරේෂන් එකට මම නම් මගේ ඒජ් එකත් එක මම නම් කියන්නේ ඇත්තට මේ එක්ස්පීරියන්ස් එක ගන්න එක ජීවිතේට ගොඩක් වැදගත්. මොකද අපි එතෙන්දී අපි අපේ ඇටිටියුඩ්ස් වල අපේ ලයිෆ් ස්ටයිල් වල අපි ගොඩාක් ලොකු වෙනස්කම් ඇති කර ගන්නවා. දැන් මම මෙහෙ තනියම ජීවත් වෙන්නේ. එතකොට මම මගේ කෑම බීම ගැන මගේ වෙලාව කළමනාකරණය කරගන්න හැම දෙයකම මම පුරුදු වෙන්න ඕනේ. එතකොට මට ඉන්නේ මං විතරයි. දැන් අපිට මෙහෙ කියම අපිට කොච්චරද මේ සොෆ්ට් කෝන හදා ගන්නවනේ. හැබැයි මේකේ ඩාර්ක් සයිඩ් එකකුත් තියෙනවා. මම එහෙම ජීවත් වුණාට එහෙම නොවන පිරිස ඕන තරම් ඉන්නවා. එහෙ ගියට පස්සේ වෙනමම මෙහි තියෙන ඇරියස් කවර් කරගන්න පෙර පිරිසක් ඉන්න ඕන තරම්. ඒකත් මම ඔයාලට කියන දේ තේරෙනවා ඇති කියලා මම හිතනවා. ඉතින් ඒක ඉතින් තමන්ගේ මයින්ඩ් සෙට් එක තමයි. නරක විදිහට විනාශ වෙන්නත් පුළුවන්, හොඳ විදිහට විනාශ වෙන්නත් පුළුවන්. සිම්පලි. මුලින්ම කිව්වා work environment එකේ කවුරුත් friends-ලත් නැහැ, කවුරුත් enemies නැහැ. අපේ ගේම අපි ගන්නවා. ඒක තමයි මුලින්ම කිව්වේ. ඊට පස්සේ අනිත් ඔක්කොම දැන් අපේ මයින්ඩ්සෙට් එකේ තමයි තියන්නේ ඒ තියෙන කල්චර් එක ඇඩැප්ට් කරගෙන එකයි හොඳ දේවල් ඇඩැප්ට් කරන එකයි අනිත් එක ඩ්‍රොප් ඩවුන් කරන එක තමයි. මගේ ප්‍රශ්න නම් සර්ට මොන හරි හිතනවාද දැන් මෙතන තියෙන එක්ස්පීරියන්ස් එක සර් පිටරට ගියානේ දැන් මෙහෙම මේ එක්ස්පීරියන්ස් තිබ්බනම් මේ ස්කිල්ස් තිබ්බනම් මට තවත් හොඳට පර්ෆෝම් කරන්න තිබ්බා කියලා මොන හරි දේවල් තියෙනවා. අනිවාර්යයෙන් ඒක හොඳ ප්‍රශ්නයක්. මොකද එකක් ඇවිල්ලා මම කිව්වේ අර මම මුලින්ම කිව්වේ අපි පිටර කෙලිම එහෙ තියෙන කම්පැනියක් අපිම එහෙ ජොබ් එකක් අපි සර්ච් කරලා ජොබ් බෑන්ක් එකක් කරා විදියට ඒකට අපි සිලෙක්ට් යනවා එක විදිය. මම ගියේ එහෙම නෙමෙයි. මම ගත්තේ ඒ ඔපචුනිටිස් අරගෙන. එතකොට මම ගිහලා තියෙන තව ඔපචුනිටිස් දකිනකොට මට හිතෙනවා මම මේ දේවල් මම තව ඉගෙනගෙන තිබුණා නම් මම මාස්ටර් කරලා තිබුණා නම් මට තව ඇඩ්වාන්ටේජ් එකක් ගන්න තිබ්බා කියලා. ඒක ගොඩක් බලපානවා ලැන්ග්වේජස් වල. එහෙදි මම ඇත්තටම ඒ රටවලට යනකොට මගේ එක්ස්පීරියන්ස් එකේ මම කියන්නේ හින්දි භාෂාව හරි හින්දි භාෂාවයි අරාබි භාෂාවයි දන්නවනම් ඒක 75%කට එහා ලොකු ඇඩ්වාන්ටේජ් එකක්. මොකද අද ඒ රටවල් ගොඩක් ඩොමිනේට් කරනවා කිව්වොත් හරි ගොඩක් ඒ රටවල් රන් කරන්නේ ඉන්දියාවේ. එතකොට ඉන්දියන්ස්ලා තමයි මේ දැන් ගොඩක් ව්‍යාප්ත වෙලා තියෙන්නේ. ඉතින් අපිට වඩා ලොකු ජනගහනයක් ඉන්නේ තියෙන හින්දා ඇත්තට මේවා දැන් මේ නවත්තලා
එක්ක තියෙන ඉන්දියන්ස්ලට එන්න තියෙන ඔපචුනිටිස් කියන්නේ පල්ලෙහා ඒවා. එතකොට ඒක නිසා ගොඩක් හින්දි භාෂාව තියෙනවා. මොකද පාකිස්තාන අය ඉන්නවා, බංගලාදේශ අය ඉන්නවා. එතකොට කොමන් ලැන්ග්වේජ් එකට හින්දි භාෂාව මම මේ ටිකක් තනියම ඉගෙන ගන්නවා ඒක. ඒ වගේම අරාබි භාෂාව ලැන්ග්වේජස් පැත්තෙන් ඒ පැත්ත. එතකොට ඒ වගේම තමයි දැන් කොමන් යනවා නම් අර ප්‍රොජෙක්ට් මැනේජ්මන්ට් කියන පැත්ත ඉගෙනගෙන තියෙනවා නම් ගොඩාක් හොඳයි. මොකද මේ ගොඩක් ප්‍රොජෙක්ට්ස් පැත්තනේ. මොකද ඒක ඒ රටවල වල තියෙන ගොඩක් ඩෙවලොපින් සයිඩ් එකක් තියෙනකොට ඒගොල්ලෝ ගොඩක් ප්‍රොජෙක්ට් මැනේජ්මන්ට් පැත්තට තමයි ඕපනින්ස් යන්නේ. අනිත් එක ඒ ප්‍රොජෙක්ට් මැනේජ්මන්ට් කියන එක දැන් ඒගොල්ලෝ හැම ජොබ් එකක් එක්කම ඒගොල්ලෝ අසයින් කරනවා. ඒ කියන්නේ ඉන්ජිනියර්ස්ලා ගත්තත්, ඩොක්ටර්ස්ලා ගත්තත්, ඒක හැම ප්‍රොෆෙෂන් එකකටම ප්‍රොජෙක්ට්ස් කියන ඒවා අදාළ වෙනවා. එතකොට ඒ කියන පැත්ත ඉගෙනගෙන තියෙනවා නම් ඒක හරියි. ඔයා කියන විදිහට ඇත්තටම කොමන්ලි මට කියන්න තියෙන්නේ අර අපි මෙහි එකතු අපි ස්කිල්ස් එකතු කර ගන්නවා නම් ඒක ලොකු ඇඩ්වාන්ටේජ් එකක් පිට රටකට ගිහිල්ලා වැඩ කරනකොට. එතකොට අපිට අර මම කලින් කිව්ව උදාහරණ ඕන බෝල් එකකට බැට් කරන්න පුළුවන් එහෙදි. ඒක ඉතින් ලොකු ඇඩ්වාන්ටේජ් එකක්. මම දැන් මම කිව්වනේ මම අවුරුදු 47කදී එතෙන්ට ගියේ කියලා. මගේ තිබුණ මේ එකත් එක්ක ඉතින් නමුත් ඒ 47ට යනකොට මම මෙහෙ මම අවුරුදු 20 ගානක එක්ස්පීරියන්ස් මම ගේන් කරලා තිබුණේ. ඒතර මේ ප්‍රැක්ටිස් එක නැතුව දැන් ඕගොල්ලෝ වගේ අය ගත්තොත් ලොකු ඔපචුනිටි එකක් තියෙනවා ඕගොල්ලන්ට. ඕගොල්ලෝ මේ ඉන්න වයසේදී ඕගොල්ලෝ කරන දේවල් දැන් HR පැත්ත කරනවා වගේම තවත් පැත්තක ස්කිල්ස් ඩෙවලොප් වෙලා තියෙනවා නම් සෑහෙන දෙයක් කරන්න පුළුවන්. මම ඒක ටූල් එකක් හැටියට ඕන නම් මම කියන්නම් මෙහි තියෙනවා ප්‍රීමා එකේ රාජගිරිය ප්‍රීමා එකේ තියෙනවා බේකරි හොටෙල් බේකරි කෝස් එකක්. ඒක මාරම එක්ස්පෙන්සිව්. ඒ කියන්නේ මාරම එක්ස්පෙන්සිව් මාරම වැලිඩ් එක. ලංකාවේ තියෙන වැලිඩ් සර්ටිෆිකේට් එක තියෙන ඒකේ තියෙන චෙෆ් පේස්ට්‍රි සෙක්ෂන් එකේ ඩිග්‍රී එක කරලා තියෙනවා නම් ඩිග්‍රී ලෙවල් එකකට ඇත හයර් ඩිප්ලෝමා ලෙවල් එකක්. ඒක කරලා තියෙනවා නම් ඒක වර්ල්ඩ් වයිඩ් වැලිඩ්. ඒක අවුරුදු 2කමාරක වගේ 3ක වගේ කෝස් එකක්. ඒක කරලා තියෙනවා නම් හිතන්න වට HR පැත්තක් තියෙනවා. ඒ පැත්තේ හොටෙල් පැත්ත ඕපන් වුණා නම් බය නැතුව ඒ පැත්තට යන්නත් පුළුවන්. අන්න ඒ වගේ. මොකද අපේ රටකට යන්නේ හම්බ කරන්නනේ. එතකොට වාට ඕන පැත්තක යන්න පුළුවන් වැඩියෙන් යන පැත්තේදී. ඒවට ගෙවන දේවල් ගත්තොත් මෙහි චෙෆ්ලා වගේ නෙමෙයි 10 ගුණයක් විතර හොයනවා. ඉතින් ඒවයි නිමක් නැහැ. ඒ සමහර උදාහරණයකට මම කියන්නම්. ඒ සමහර රස්සාවල් තියෙනවා. මෙහි අපේ ඉන්න සීනියර් මැනේජර් ලෙවල් එකේ වගේ ඉන්න අය මාසේ පඩිය කෝටියක් ලංකාවේ සල්ලි වලින්. ඉතින් අපි මෙහි කෝටියක් කියලා කියන්නේ කවදා achieve කරන්නේ? ඉතින් ඒ වගේ ඒවා තියෙනවා. ඒකට එක්තරා විදිහක ස්ථායකත් බලපානවා. ඒක මම නෑ ඔයගොල්ලෝ පිළිගන්නවද නැද්ද කියලා එහෙම දෙයක්ත් තියෙනවා. නෑ ඒක නම් ඇත්තස. මේ කොහොමද අපිට එතනදී ගිහින් මේ හොටෙල් එකක්වත් අරින්න පුළුවන් නේ අපිට ඕපන් කරන්න පුළුවන්. අපි මේ මැනේජර් වෙන්නත් පුළුවන්. අපිට ඒ නොලෙජ් තියෙනවානේ. දැන් චෙෆ් පැත්තෙනුත් නොලෙජ් තියෙනවා. දැන් මේ පැත්තෙනුත් නොලෙජ් තියෙනවා. ඔව් ඒ වගේ අර ඕන පැත්තකට ඒක අර ඔයා කිව්වා වගේ අර ඒ ඔයා කියපු දේ හරි වැදගත්. මොකද ඒක එහෙම දැනගෙන ඒ වගේ යනවා නම් ඒක ඒ මිඩල් ඊස්ට් එකේ ඕන රටකට ඒක සෑහෙන වටිනවා. මේ පුළුවන් තරම් දැන් මගේ දරුවන්ටත් මම කියන්නේ ඒකයි. ස්කිල් එක ඩෙවලොප් කරගන්න. දැන් මම මේ දෙන්නව ඉංග්‍රීසි මීඩියම් ඉගෙනුවේ ලොකු කමකට නෙවෙයි. මට ගවර්න්මන්ට් ස්කූල් හම්බුන්නේ නැති නිසා. හැබැයි මම මේ දෙන්නම යවුවේ ඉංග්‍රීසි මීඩියම්. අද ඒ දෙන්නට ඉංග්‍රීසි ලැන්ග්වේජ් කියන ටූල් එක තියෙනවා හොඳටම. එතකොට අපිට වඩා ඒගොල්ලෝ සෑහෙන ඉස්සරහින් ඉන්න ඕන තැනක ගිහලා තියෙන්නේ. ඒ රටවලට ගියාම පළවෙනි දේ ඒක. කොමන් ලැන්ග්වේජ් එකකට අපිට ඒක තියෙනවා. ඊට පස්සේ අනිත් අපි දන්න අනිත් අපි ගාව තියෙන අනිත් ඇඩිෂනල් ටූල්ස්. ඒවා මාරම විදියට වැදගත් වෙනවා. ප්ලස් වර්ක් එක්ස්පීරියන්ස් ඒ කියන්නේ වර්ක් එක්ස්පීරියන්ස් වලට වඩා අපි මේකේ යනවා නම්. එතකොට මේ හේදී දැන් ඒ රටවල් ගත්තොත් මිනිමම් ක්වොලිෆිකේෂන් ඩිග්‍රී ජොබ්ස් වලට ගන්න. මිනිමම් ඒක ප්ලස් එක්ස්පීරියන්ස්. අන්තක ඒ එක්ස්පීරියන්ස් එක බලන්නේ ගොඩක් වෙලාවට ජොබ් රිලේටඩ් එක්ස්පීරියන්ස්. ඒ සේම් ෆීල්ඩ් එක්ස්පීරියන්ස් ඒ ඔක්කොම කියන ඒවා තියෙනවා. ප්‍රයිවට් සෙක්ටර් එක නම් ගොඩක් වෙලාවට අර normal අනිත් පැත්තෙන් work experience අනිත් additional qualifications එක බලනවා. නමුත් ඉතින් ඒ රටවල government jobs වලට යනවා නම් තමයි වඩාම හොඳ. ඒ කියන්නේ සර් මෙතනින් නම් අපි යනවා. එතකොට එතනදී වැඩ කරනකොට දැන් government නැත්නම් private කියලා අපිට තීරණය ගන්න පුළුවන්ද? ඒ කියන්නේ මොන හරි government මොන හරි exams කරන්න ඕනද? එහෙනම් දැන් මෙතන
නෑ ගවර්න්මන්ට් ජොබ්ස් දැන් උදාහරණයකට ගත්තොත් දැන් එහෙ දැන් මගේ එක්ස්පීරියන්ස් එකෙන් මම කියනවනේ ඒ රටේ කටාර් වල Q කම්පනීස් කියලා තියෙනවා. Q කම්පනීස් කියලා කියන්නේ කටා කියන වචنين පටන් ගන්න. කටා එයාර්වේස්, කටා එනර්ජි, කටා ගෑස් ඒ විදිහට. එතකොට කටා කියලා දේ ඒ ඔක්කොම සෙමි ගවර්න්මන්ට් හැටියට තමයි වෙන්නේ. එතකොට ඒවට යන්නේ දැන් කටා එයාර්වේස් ගත්තොත් කටා එයාර්වේස් එකේ තුමු HR පොසිෂන් එකකට යනවා නම් ඔයා HR පැත්තෙන් ඔයා කෝපරේට් සෙට් එකේ වට කොච්චර ඔයාට ඩිග්‍රී එකක් තියෙනවද ඩිග්‍රී එක තියෙන මොන HR වල මොන පැත්තෙන්ද කොච්චර එක්ස්පීරියන්ස් තියෙනවද එහෙම. ඒක තමයි බලන්නේ. එතකොට ඔයා කලින් ගවර්න්මන්ට් සෙක්ටර් වැඩ කරලා තියෙනවද ඒක මෙය වෙන්නේ නැහැ. හැබැයි සමහර වෙලාවට කටා එයාර්වේස් එකේ ඔයා කලින් එයාලයින් එකට HR කරලා තියෙනවා නම් අන්න ඒක ඇඩඩ් ක්වොලිෆිකේෂන් එකක් වෙනවා. ඒකෝර වට සිලෙක්ට් වෙන ක්‍රයිටීරියා එක උඩට යනවා. එහෙම වගේ. හැබැයි නමුත් අනිත් පැත්තෙන් වට පේපර් ක්වොලිෆිකේෂන්ස් ගොඩක් හොඳට තියෙනවා නම් ඒකත් ඇඩ්වාන්ටේජ් එකක් වෙන්න පුළුවන්. මොකද ඒ රටවල දැන් ඔක්කොම එක්ස්පර්ට්ලා ස්පිරිට් එකනේ ඇවිල්ලා ඉන්නේ හැම රටකම. මම උදාහරණයකට මම මුලින් ගිහලා එක තැනකදී ඉන්ටර්විව් එකක් ගියා. ඒකේ පොලිමේ හිටිය 800ක් විතර. පස්සේ කිව්වා ඇකවුන්ටර්ලා මේකේ ඉන්නවා නම් අයින් වෙන්න කියලා. විශ්වාස කරන්න 800 පොලිම බැස්සා 150ට. බලවට අච්චර ගානක් ඉඳලා තියෙන ඇකවුන්ටර්ලා. මේ වේකන්සිස් තියෙන දෙකයි. ඒ වගේ ඒ කියන්නේ අනිත් එක ඉතින් මම දන්නේ ඒගොල්ලන්ගේ quality level of කියන්නේ quality එක කොහොමද කියලා. මොකද ඉන්දියාවෙන් බහැපු අය ගොඩාක් ඉන්නවා. ඉතින් ඉන්දියාවේ certification ගැන නම් මම ඇත්තටම කියන්න වැඩකුත් නැහැ. මොකද ඒ එක පැත්තකින් සතුටුයි ලංකාවේ අය ඇත්තට මෙහි එක්තරා level එකක ඉන්නවා. ඒ කියන්නේ cleaning services වල එච්චරටම දකින්න නැතිම තරක් දැන් ඉන්නවා ටිකක්. නමුත් ගොඩක් වෙලාවට යම් යම් හොඳ තැන් වල අනිත් නේපාල් බංග්ලාදේශ් පාකිස්තාන වලට සාපේක්ෂව අපේ අය එහෙ හොඳ තැන් වල ඉන්නවා. අපිට හොඳ සේහෙකුත් එහෙ තියෙනවා. මොකද අපි අර කරන වැඩේ හරියට කරනවා කියන තැන පිස්සුරන අය කීප දෙනෙක් ඉන්නවා ඉතින්. අර ලංකාවේ කියන තම කොච්චරවත් ජීලියල පිරිසක් ඉන්නවා. නමුත් ඉතින් අර ඒ වගේ හොඳ මේකක් තියෙනවා. අර එකම දේ තියෙන අර අපිට අර අපි යන්නේ මෙන්න මේකට කියන වටිනාකම තියාගෙන එහෙ ගියොත් ඇත්තටම හරි දෙයක් කරගෙන එන්න පුළුවන්. එහෙම නැතුව ඒ ගිහලා මොකද ඔයාලා කිව්වා වගේ අපි එහෙ ගිහලා අපේ තව ස්කිල්ස් ඩෙවලොප් කර ගන්නවා නම් තවත් වටිනවා. එතකොට එහෙ තියෙන එක්ස්පීරියන්ස් එක අරගෙන අනිත් ඒ රටවලට ගියාම තියෙන තව දෙයක් තමයි ලෝකයේ අනිත් රටවල වගේ නෙවෙයි. ගල්ෆ් කන්ට්‍රීස් වල තියෙන ඇඩඩ් ක්වොලිෆිකේෂන් එකක්. ඔයා එහෙ ගිහලා මොන රටක ගල්ෆ් කන්ට්‍රි එකක වැඩ කරා ඔයාට ඒක කවුන්ට් වෙනවා. ගල්ෆ් එක්ස්පීරියන්ස් කියන එක කවුන්ට් වෙනවා. එතකොට කටාර් වල අවුරුදු 5ක් ඉඳලා ඩුබායි වලට මාරුනොත් ඔයාට අරක සෑහෙන වටිනවා ගල්ෆ් 5 years experience කියන්නේ. ඒගොල්ලෝ ඒක බලනවා. ඉතින් ඒ වගේ අපි ඒ වගේ ෆැක්ටර්ස් එහෙ තියෙනවා. ඊට පස්සේ ඒ රටවල ගල්ෆ් එක්ස්පීරියන්ස් ගේන් කරාම ඔයගොල්ලොත් ඒක පොඩ්ඩක් ස්ටඩි කරලා බලන්න යුරෝප් වලට මාරු වෙන ලේසි. ඉතින් ඒ වගේ ඔපචුනිටිස් තියෙනවා. විදිහට දැන් ඒකට දැන් කන්ට්‍රි දැන් වෙන රටක යන්න ඉන්ට්‍රස්ට් එකක් තියෙනවද නැත්නම් ආයෙත් ශ්‍රී ලංකාවටම එන්න අයිඩියාවක් තියෙනවද? මෙහෙමයි මම මේක පටන් ගන්නකොට තිබුණේ මගේ තියෙන ෆයිනෑන්ෂල් මැටර්ස් ටික ඉක්මනටම රිසෝල්ව් කරන් ආපහු මෙහාට එන්න කියන මේක මගේ ඔළුවේ තිබ්බා. මම අවංකවම දෙන උත්තරයක්. හැබැයි දැන් ඒ රටවල ගිහලා වැඩ කරනකොට ඒ ප්‍රැක්ටිසස් එක වැඩ කරනකොට සහ මෙහෙ මේ රට යන අත ගැන හිතනකොට මම කැමති වුණත් මම හිතන්නේ මට ළඟකදී මෙලෙහාට එන්න පුළුවන්කමක් තියෙයි කියලා. නමුත් පුළුවන් නම් ඒක මම කියන්නේ මේ මට සාපේක්ෂව මම කියන්නේ එහෙන් ඒ පැත්තෙම දිගටම සෙටල් වෙන්න අදහසකුත් තියෙනවා. එහෙට නෙමෙයි යම්කිසි වෙන පැත්තකට අර මට අර කියනනේ අපි කොහේ හිටියත් මගේ උපන් බිමට මම ඇවිල්ලා මැරෙන්න ඕනේ කියන concept නේ මම මේ කියන්නේ. අපි ඉන්න ටිකේ හරියට ඉන්න මෙහෙ පුළුවන් නම් හරි මම අනිවාර්යයෙන්ම මේක ගන්න. නමුත් ඉතින් අපි මේ බලාපොරොත්තුවත් අපිට නෑනේ. මට පර්සනලි දැන් විදිහට අපි මේ හිතපු වෙනස්කමයි කියලා කිව්වට තාම ඉතින් එහෙම දෙයක් පේන්නේ නෑනේ. ඉතින් ඒකෙන්ද අර තාම නම් මම ගත්තොත් ආපහු මෙහෙට ඇවිල්ලා කියන එක ගැන මට තාම ග්‍රේ ඒරියා එකක් තියෙන්නේ. තාම මම හිතන්නේ තාමත් අපිට එහෙ කරලා ඒ ඔපචුනිටිස් තරම් මෙහෙ තාම නෑ කියන එක තමයි මට නම් දැනට කියන්න තියෙන්නේ. හැබැයි මම කියන්නේ මෙහෙත් නැතුව ඇති කියලා. මෙහෙත් ඇති. හැබැයි ඉතින් මෙහෙ තාම cost of living එක ගත්තාම මට තේරුම් ගන්න බැරි එකම දේ තමයි මම මේ දැන් ආවම තේරෙන්නේ අපි එහෙ වියදම් කරන ගානම තමයි අපි මෙහෙත් වියදම් කරන්නේ. මම දන්නේ ඒක කොහොම බැලන්ස් වෙනවද කියලා.
එහෙ GDP එක ලෝකේ පස්වෙනිට GDP එක තියෙන රට හැටියට අපි වියදම් කරන මට්ටමම අපි මේ ලංකාවේ වල වියදම් කරනවා කියන්නේ ඒක හරි විහිළුවක් නේ. මෙහෙ මොනව ලැබිලාද? ඉතින් අර ඒකින්ද ඉතින් ඒක නම් තාම තීරණය කරන්න අමාරුයි. ඉතින් අර වා කියපු දේ කැමති දවසක එන මෙහෙම ඉන්න ෆැමිලි එක ඇත් එක්ක කියලා ඉතින් ඒක කරන්න බැරි නා. පුළුවන් දවසක එනවා. ඒක කැමති. හැබැයි ඉතින් ඒ වගේම අපි දන්නේ නැහැ ඉතින් end of the day අර කාටවත් කරදරයක් නැතුව ජීවත් වෙන්න නම් අපිට පුළුවන් ඒක ලෝකේ කොහේ හරි ලැබෙනවා නම් ඉතින් ඒක අපි නින්දට කමක් නැහැ කියන එක තමයි මම නම් ෆැමිලි සයිඩින් ග්‍රීන් ලයිට් එකක් හම්බුනාද නැත්නම් තාම ප්ලෑනින් මට්ටමේද තියෙන්නේ? ඕකේ නෑ මේක ඇත්තටම ගන්නකොට මේක හරි ලොකු අමාරු තීරණයක් වුණා තමයි. මොකද මම කිව්ව මම මුලින්ම කිව්ව මම ෆැමිලි මෙම්බර් කෙනෙක්. එතකොට මම මගේ මැරේජ් ලයිෆ් එක දැන් අවුරුදු 26ක්. ඒ අවුරුදු 26ටම මම මගේ එක්ස්පීරියන්ස් එකෙන් කියන්නේ ඒ අවුරුදු 26ටම මම ඕනනම් ටෝටල් ඩේස් ගත්තොත් මම දවස් 30ක් ඉඳලා ඇති ගෙදරින් පිට. දවස් 30ක්. එහෙම හිටපු මට දැන් ලයිෆ් ජීවිත කාලෙටම ගෙදරින් පිට ඉන්න උනා. ඒක ගොඩක්ම දරා ගන්න අමාරු එකක්. ඉතින් ඒක මටත් වඩා මගේ වයිෆ්ට ඒක දරා ගන්න අමාරු නෑ. හැබැයි ඉතින් අපි පුරුදු වුණා. ඉතින් හැම දෙයකම හොඳ පැත්ත කියන්නේ ඉතින් එතකොට අපි දෙන්නට දෙන්න අපි කොච්චර කැපවීම කරාද කොච්චර බැඳුනද කියන එකත් අපි ඉගෙන ගත්තා. ඒක අපේ අපේ රිලේෂන්ෂිප් එක පැත්තේ ඒක අපි වෙනම මානයකට අරගෙන ගියා කිව්වොත් හරි. මේ ලයිෆ් ස්ටයිල් එක ඒ පැත්ත තියෙනවා. හැබැයි ඉතින් අර දැන් වෙනකොට මේගොල්ලෝ එක්ස්පීරියන්ස් කරන දේවල් එක්ක මොකද ඇත්තම ගත්තොත් මම 2022 මේ තීරණය ගත්තේ නැත්නම් මම දන්නේ අද මම කොහේ රතරේද කියලා ලංකාවේ හිටියන. ඒ 2022 තිබ්බ මේකත් එක්ක මොකද උදාහරණයකට මම මගේ වාහනේට ලීටර් 10ක් ගැව්වා 5500ක් වියදම් කරලා. මම එදා හිතාගත්තා යනවාමයි කියලා. හරි. මේ ඒ කියන්නේ ඒ තත්ත්වයට ජීව වෙලාව. ඉතින් ඒ මම කියන්නේ ඒක රටේ හැමදාම නමුත් එදා ඒ තිබ්බ තේ ලොකු දෙයක් වුණා අපිට මේ තීරණ ගන්න මාත් එක්ක ඒ වගේම ගියපු ගොඩක් අය ඉන්නවා. හැබැයි ඩුබායි ගියපු ගොඩක් අය නම් ආපහු මෙහාට ආවා. මොකද ඒ කියන දේවල් වල මම කිව්වේ ඒකයි අපි අර මෙතන වාසනාව කියන කොටසත් පිළිගත්තත් නැතත් 120ක ප්‍රමාණයක් ඒකක් තියෙනවා. ඒ ෆොරින් එම්ප්ලොයිමන්ට් කියන එකේ අපි කොච්චර ක්වොලිෆයි වුණා ඒකේ. ඉතින් ඒක නිසා දැන් ගෙදරත් මේ තත්ත්වය තේරුම් ගන්න යථාර්ථය තේරුම් අරගෙන ඉන්නවා. ඒගොල්ලොත් කැමති මං කියුවේ ඒකයි. කොයි විදියකින් හරි අපිට වඩා හොඳ පහසු ජීවිතයක් ලැබෙනවා නම් ඒකත් එක්ක ඉතින් මේගොල්ලෝ පිට රටවල් වලට ගිහිල්ලා ඉගෙන ගන්න ඒගොල්ලන්ගේ ආසාවක් තියෙනවා. ඉතින් ඒකට ඒවට ගොඩක් උදව් කරන්න ලේසි මමත් එහෙ ඉදීම තුල ඒන ඉන්කම් එකත් එක්ක. හැබැයි ඉතින් ඒක මං කියේ සාපේක්ෂයි. නමුත් දරුවෝ ලොකු වෙනවා. දරුවෝ දවසක අපිට නැති වෙනවා. එතකොට ඉතින් මමයි වයිෆු ඉතුරු වෙනවා. එතකොට අපි දෙන්නගේ කියන ජීවිතේ කියන දේ ගැන බලා ගන්නත් වෙනවා. ඉතින් ඒක ඉතින් අපි දන්නේ ඉතින් අවංකවම ගත්තොත් හෙට මොනවා වෙයිද කියන එක. ඉතින් අර එන විදියට බැට් කරනවා. හැබැයි නිතරම හිතන්න ඕනේ පහසු විදියට හරි විදියට ජීවිතය ගත කරන්න කොහොමද කියන එක. ඒක සමහර ලංකාවේ වුණත් කමක් නැහැ. පිටරට වුණත් කමක් නැහැ. දැනට මගේ අවස්ථාව වෙලා තියෙන්නේ පිටරට. ඒක දැන් සෙල්ෆ් කන්ට්‍රෝල් එකට යන්න කලින් සර් තමන්ගේ සෙල්ෆ් එක කොහොමද සාදාගත්තේ කියන්නේ කොහොමද සර්වර් ට්‍රේන් කරගත්තේ කොහොමද ඒ සැම්පල් කිව්වොත් දැන් වෙදර් ඩිෆරන්ට් තියෙනවා ඒ වගේ ෆැක්ටර්ස් තියෙනවනේ සර් දැන් ඒ දේවල්ට කොහොමද සර් යන්න කලින් සර්වර් හදාගත්තේ ප්‍රැක්ටිස් කරගත්තේ එකක් කියන්නේ ඒ දේවල් ගත්තොත් ඉතින් එහෙ ක්ලයිමේට් චේන්ජ් එක ගැන නම් කොහොමද දැනුවත්ව තමයි ගියේ සහ එහෙ තියෙන දේවල් මම කාල්කියා දන්නේ නැත් එක මම arrange කරගත්තා. නමුත් එකම දේ තියෙන්නේ මෙතන මගේ ෆැමිලි එක ගත්තොත් මමයි දරුවෝ දෙන්නයි ඉඳීම තුල මගේ අත් දෙක මෙතනින් අයි වෙනකොට මගේ වයිෆ්ට ඉතුරු වෙන්නේ එතකොට අත් දෙකයි අත් හතරක දේ අත් දෙකකට බහිනකොට එයා ඒක arrange කරගන්නේ කොහොමද කියන එක ලොකු දෙයක් වුණා. මම ඒකට උදව් කරා මුලින්ම කොහොමද මේ දේවල් ටික කරන්න කියලා. ඊට පස්සේ මම එහාට ගියාට පස්සේ මගේ සියල්ල එතනින් තනියම වෙන්නේ. එතකොට ඒක මම කොහොමද මැනේජ් කරන්න කියන එක මම බලා ගන්න සිද්ධ වුණා. ඉතින් ඔය කියන දෙක එක්ස්පීරියන්ස් එකත් එක්ක ඒක දිගටම අරගෙන ගියා. මොකද දන්නවා ඉතින් මම නැති තැන කොහොමද කාරණා වෙන්න ඕනේ. මම මගේ වෙහිකල් එක මම විකුණනවා. එකක් මොකද ඒක වයිෆ්ට මේන්ටේන් කරන්න බැරි නිසා සහ ඒක
නැති අමාරු නිසා. ඉතින් ඒ වගේ environment පැත්තෙන් කරන්න තියෙන adjustment ඒවා ටික හදාගත්තා. එතකොට utility bills payments පැත්තේ පැත්ත හදලා ඒ වගේ ඉතින් අර day to day practices ටික ඒක කතා කරලා විසඳගත්තා. ඒ විදිහට ඉතින් environmental tourism කියන එක ඉතින් එහෙ තියෙන heat එක කියන ප්‍රශ්නේ ලොකු දෙයක් තමයි. ඉතින් අපි ඒකට එහෙදී adapt වෙනවා ඉතින් ටික ටික. මේ දේවල් දැන් ලංකාවට ආවොත් මේ ප්‍රැක්ටිසස් ආයි ලංකාවට එන්න ඕනේ කියලා හිතලා ඉතින් දේවල් ටික මොකක්ද? චේන්ජස් වෙන්න ඕනේ කියලා හිතන දේවල්. දැන් සර් කියපු අර ඉන්ටර්නැෂනලි මෙහෙම තියෙනවා. හැබැයි ලංකාවේ මෙහෙම නැහැ කියලා. නෙක්ස්ට් ජෙනරේෂන් හරි මේ ටික එන්න ඕනේ කියලා හිතන දේවල් ලංකාවේ. ඔව් ඒක පොදුවේ ගත්තොත් ඒ රටවල් වල දෙන්නෙක්ට වඩා වැඩි ඔව් මම දැක්ක ලොකුම ප්‍රැක්ටිස් එක තමයි එහෙ පබ්ලික් ඒරියාස් වල දෙන්නෙක්ට වඩා වැඩියෙන් ඉන්නවනම් එහෙ නිකම්ම පොලිමක් හැදෙනවා. එතකොට ඉතින් ඔය කියන දේවල් මේ ඇති වෙනවා නම් හරි ලස්සනයි. අනිත් එක එහෙ හොඳටම තියෙන පබ්ලික් টয়ලට්ස්. මොකද ඒකට අයිතිකාරයෙක් නැති නිසා හැමෝම මේක ගැන වගවීමක් තියෙනවා. මේක අපි හැමෝගෙම දේ කියන දේ. එකක් අනිත් එක තමයි number 1 law and order. ඇත්තම ගත්තොත් ලෝකේ ඕනම රටක නීතිය හරියට තියෙනවා නම් ඕන රටක් හැදෙනවා. හිතන්න ඒ රටවල් වල කොහෙවත් නැති මිනිස්සු ඇවිල්ලා ඉන්නේ. අපිටත් වඩා මයින්ඩ්සෙට් එක ගොඩක් වැටිච්ච අය බංග්ලාදේශ පාකිස්තාන මේ මිනිස්සු ඇවිල්ලා ඉන්නවා. හැබැයි ඕන තරම් කොටට ඇඳගත්ත ගෑණි වෙනවා එක කටෙන් සද්දයක් පිට වෙන්නේ නැහැ. එක හැරිලා බලන්නේවත් නැහැ. සද්දයක් දැම්මොත් ඉවරයි. ආයි සද්ද දාන්න කටක් ඉතුරු වෙන්නේ නැහැ. මම ඒගොල්ලෝ කම්පේන් කරොත් මම කියන්නේ ඒක ඒතරට නීතිය කියන එක තියෙනවා. ඉතින් මම කියන්නේ මේ ප්‍රැක්ටිස් මේ කරන්න කිසිම බැරි දෙයක් නෙමෙයි. එහෙ නීතිය හරියට තියෙනවා කියන එක ඒගොල්ලෝ දන්නවා. එහෙ අනිත් එකේ ස්පෙෂලි ළමා කාන්තා පැත්තේ තියෙන නීති හරි තදයි. ඒවා ප්‍රයෝජන කියන එක මරණීය දඬුවමම තමයි. ඒකයි කිසි වෙනසක් නැහැ කවුරු වුණත්. ඉතින් ඒ කියන ප්‍රැක්ටිසස් ඉතින් මෙහෙ ඉතින් එකටත් වෙනි වෙනිනවනේ. ඉතින් ඒක නිසා ඒක මම කියන්නේ එක පළවෙනි දේ. ඕනම දෙක හරියට කියනවා නීතිය හැමෝටම එක හා සමානව ක්‍රියාත්මක වෙන්න ඕනේ කියන එක ඔය නීතිය නැවීම කියන එක නැතුව. එහෙ නැවෙන්නේ නැහැ කාටවත්. ඉතින් ඒක තියෙනවා. ඒ දේවල් මේ හැදෙන්න ඕනේ. අනිත් එක තමයි අපි එහෙ ගොඩාක් වෙන දේ තමයි අපි අර එහෙදී අපි මම නම් කියන්නේ එහෙදී අපි ඔළුවට ගන්න ඕනෙම නැති දේ තමයි එහෙ ඉන්න නැද පෙරදිග ඉන්න මිනිස්සු ගාව ඒගොල්ලන්ට මුදල් වල ලොකු වටිනාකමක් නැහැ. ඒගොල්ලන්ට හැමදේම ඩිස්පෝසබල් දේවල් තමයි. වාහන ගත්තත් කැම බීම මොක ගත්තත් ඒගොල්ලන්ගේ මයින්ඩ්සෙට් එක ඩිස්පෝසබල්. ඒ කියන්නේ ඒගොල්ලෝ පාවිච්චි කරලා විසි කරා. අර ඒක ඒගොල්ලන්ගේ මයින්ඩ්සෙට් එක. හැබැයි අපේ කල්චර් එකට ඒක එහෙම නොවෙන්න පුළුවන්. ඒ වාහන කියන එක නැති. අපි මේ සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකක් හිතන අපි ටොයෝටා නිසාන් අපේ හැම තියෙනවනේ ඒව නැහැ. ඒක වාහනයක් ගත්ත එක වින්දා ඒක ඉවරයි. නමුත් අර ඒ වගේ දේවල් අපේ මනසට කියන්නේ අපි අනිත් එක තමයි ඒ ඔක්කොම ඒගොල්ලෝ අර සල්ලි වලට ඒගොල්ලන්ට මේක කරන්න එක හොගාලා සල්ලි ඕගොල්ලෝ වියදම් කරනවා. දැන් අපේ මිනිස්සුත් පුරුදු වෙලා ඉන්නවා ඒ වගේ. හම්බ කරනවා ඒ විදිහට මෙහෙනවා මෙහෙ ඇවිල්ලා වියදම් කරනවා අපෝ ණය වෙලා අපෝ නිවාඩු ඉවරලා එහාට එනවා. ඒ අවුරුදු දෙකම මාත්‍ර සැලකිය යුතු ගැටලු ටිකක් මම විසඳගත්ත ඔක්කොම කියලා මම කියන්නේ නැහැ. නමුත් යම් කිසි ස්ථාවර මට්ටමකට කියන්නේ මට මගේ බිල්ස් ටික ගෙවාගෙන යන්න මගේ තව තියෙන ණය ගෙවාගෙන යන්න කියන මට්ටමකට මට එන්න පුළුවන්කම ලැබුණා. මෙහෙ කියන ඊටවත් කරන්න වෙන්නේ නැහැ. නමුත් ඒකට වඩා තව ඔපචුනිටිස් මට හොයන්න පුළුවන් කරන්න. ඉතින් ඒ වගේ අර ඒ කියන ඒ අන්නේ එහෙටි හැඩ ගැහෙනේ හරි ඒ හැඩ ගැහිම කියන එක අපි මෙහෙට හරියට එඩප් කරගන්න ඕනේ. අපි එහෙ තියෙන හොඳ ප්‍රැක්ටිසස් කියනවා. අපි එහෙදි පිළිවෙලකට හිටියනම් ඒ පිළිවෙලම මෙහෙත් අපි කරන්න ඕනේ. නැතුව එහෙ අපි හොගාල වියදම් කරන්න එහෙ තිබුණා කියලා. අපිට මෙහෙ ඇවිල්ලා ඒක ඒ විදිහට කරන්න බැරි කියන වෙනස අපි තේරුම් ගන්න ඕනේ. අපේ ගොඩක් අයට වරදින්නේ ඒකයි. දැන් අපිට එහෙ දොඩම් කිලෝ එකක් රුපියල් 400 ලංකාවේ සල්ලි. මම මෙහෙ ලැබෙනවා මෙහෙ දොඩම් කිලි දෙකක් රුපියල් 300. එතකොට නමුත් මම මෙහෙ දොඩම් කිලි 10ක් ආව කියලා මමත් මෙහෙ ඇවිල්ලා ඒකම කරන්න මට බෑනේ. එතකොට මම කියන්නේ මේකයි මේ දෙකේ වෙනස ඒ කියන දේවල් ටික පුරුදු වෙන්න ඕනේ. ඉතින් අර සමහර විට ඒවා ටිකක් අමාරුයි. ඉතින් අපි බස් එකක නැග්ගත් අපි එහෙ ඇඟේ නගින්න කවුරුත් නැහැ ඉඩකඩ තියෙනවා. ඉතින් එතකොට මෙහෙ එක ඊට වඩා වෙනස්. ඉතින් ගමන ගියත් ඩ්‍රයිව් කරත් අර පොඩි වාහන නැහැ. ලොකු වාහන විතරයි. ඉතින් එතකොට පාර නිදහස තියෙනවා. ඉතින් අර
ඒ තියෙන දේවල් ඉතින් මම කියන්නේ ඒකයි මෙහෙ මේ නියාමනයන් කියනෝ දෙහි අනිවාර්ය වෙන්න ඕනේ. ඉතින් ලොකු තීරණයක් අරන් තියෙනවා රෝද පිළි වාහන බෑ පාරට දාන්න. ඉතින් මෙහෙ තාම එහෙම දේවල් නැහැනේ. ඉතින් අර ඒ වගේ හයිවේ නම් හයිවේ වාහන විතරයි. ඒ වගේ තීරණ තියෙනවා. ඉතින් දැන් මෙහෙ අපේ සමහර දේවල් තියෙනවා. නමුත් අර ලොකුම දේ තමයි මේ සර්විස් මේ සර්විස් රෝඩ්ස් කියලා කන්සෙප්ට් එක නැනේ. ඕගොල්ලන්ට පුළුවන් නම් ඔය ගෲප් එකේ ඉන්න කවුරු හරි කෙනෙක් මට කියන්න ලංකාවේ සර්විස් රෝඩ්ස් තියෙන එකම ටවුන් එක මොකක්ද කියලා. සර්විස් රෝඩ් කියන්නේ සර්විස් රෝඩ් එක කියන්නේ ප්‍රධාන පාර තියෙනවා. අපිට කඩේකට එහෙම යන්න ඕන නම් අපි සර්විස් රෝඩ් එකට යන්න ඕනේ. ඒ concept එකට තියෙන ලංකාවේ එක ටවුමයි. දකුණු පළාතින් කවුරු හරි ඉන්නවනම් ඒගොල්ලෝ දන්නවා. උදාහරණයක් මම කියන කලුතර. කලුතර බෝධිය පව කරලා යන කෙලින් පාර ඇවිල්ලා කෙලින් යන්න විතරනේ තියෙන්නේ. ඒක කඩ මොකුත් නැහැ නේ පාරේ. කඩවට යනවා නම් දෙපැත්තේ තියෙන සර්විස් රෝඩ් එකට යන්න ඕන. එහෙ යන්නේ concept එක තමයි හැම නගරයකම තියෙන්නේ. සර්විසස් කියන එක වෙනම පැත්තක තියෙන පාර යන්න විතරයි. ඉතින් ඒවත් මහා ලොකු දේවල් නෙමෙයි අපි ඩිසයින් කරද්දී අපිට කරන්න පුළුවන් දේවල්. ඉතින් මම කියන්නේ අන්න ඒ වගේ ප්‍රැක්ටිසස් මෙහෙ තියෙනවා නම් ඊට වඩා හොඳ ජීවිතයක් ඕන හැටි මිනිසුන්ට හදන්න දෙන්න පුළුවන්. ඒක ඉතින් පාලනය කරන මිනිසුන් කිසිම රොකට් සයන්ස් එකක් නැහැ. ලෝ ඇන්ඩ් ඕඩයි බෙස්ට් ප්‍රැක්ටිසස් කියන දෙක විතරයි තියෙන්නේ. ඒගොල්ලන්ට මේ දෙකම ඒගොල්ලෝ කරේ සල්ලි වලට පිටින් ගත්ත එක. මොකද සල්ලි තිබ්බින්ද. අපිට මේ දෙකම සල්ලි නැතුව අපේ ඇඟේ තියෙන මිනිස්සුන්ගේ වැඩ ගන්න. තව දෙයක් අහන්න ඕනේ සර්. දැන් සර් ගියපු මුල් දවස් ටිකේ සර් ෆේස් කරපු ස්ට්‍රගල්ස් මොකද සර්? يعني මෙහිඳ ඉඳලා ගියාට පස්සේ ෆේස් කරපු ස්ට්‍රගල්ස් උයි ඒකට සර් ඕවර්කම් කරපු විදිය මොකද සර්? එකක් ඉතින් සංගස් වල මට නම් තිබ්බ පළවෙනිම දේ තමයි ඉතින් අර ෆැමිලි එකෙන් ඈත් වෙච්ච වෙන්නේ. සහ මට හරි මගේ මේක තියාගන්න ජොබ් එකක් ඔය දෙකම 50-50 මට තිබ්බා. ඒක නිකන් අර මම කියවනේ මම ජොබ්ස් හොයන්නනේ ගියේ. එතකොට මට හරි ජොබ් එකක් ලැබෙයි කියන ස්ට්‍රගල් එක තිබ්බා. මම මාස දෙකකට ලෑස්ති වෙලා ගියා. මට පළවෙනි සති දෙක යනකොට මට මාරු පිටේ ප්‍රෙෂර් එක මට දැනුණා හරි ජොබ් එකක් මට ලැබෙයි දෝ කියන ටෙන්ෂන් එක. මොකද ඒක සෑහෙන මගේ වයසත් එක්කයි මගේ කමිට්මන්ට්ස් එක්කයි ඒක ගොඩාක් මට දැනුණා. ඉතින් ඒක නිසා මම නම් මගේ එක්ස්පීරියන්ස් එකෙන් රට යන කෙනෙක්ට දෙන පළවෙනිම ඇඩ්වයිස් එක තමයි ඒ දේ කරන්න එපා. හරියට ඒ රස්සාවක් හොයාගෙන යන්න කියන එක තමයි මම හැමෝටම දෙන මගේ ඇඩ්වයිස් එක දැනට. මොකද දැන් තියෙන මේකත් එක්ක ඒක නම්බර් 1. අනිත් එක තමයි ඊට පස්සේ එහි ගියාට පස්සේ ඒකට ජීවිතේට ඇඩප්ට් වෙනකොට මෙහි තියෙන අපේ කමිට්මන්ට්ස් කියන එකත් එක්ක ඒක බැලන්ස් කරගන්න අපේ මනස හදා ගන්න ඕනේ. මොකද අපි දන්නවා මෙතන අපේ ගෙදර ළඟ නැත්තම් ළඟ නැහැ තමයි. එතකොට ඒක ගැන අපි වොරු වෙවි ඉදීම තුළ අපිට අචීව් කරන දෙයක් නැහැ. අපි ඒකට හිත හදාගෙන අපේ කරන්න ගිය වැඩේට ෆෝකස් එක දෙන එක තමයි අනිත් දේ. මගේ එක්ස්පීරියන්ස් එකේ මට තිබ්බ ලොකුම මේ චැලෙන්ජස් දෙක ඕක තමයි. තව දෙයක් සර් මේ දැන් සර් මෙහෙ වර්ක් කරද්දී ඔයාගේ කලිග්ස් හරි එම්ප්ලොයිස්ලාත් එක්ක කැරක්ටර්ස් නැත්නම් ඇටිටියුඩ්ස් ඒගොල්ලන්ගේ වර්කින් ස්කිල් එකටයි දැන් එහි ඉන්න එම්ප්ලොයිස්ලාගේ වර්කින් ස්කිල් ඇටිටියුඩ් එකේ තියෙන ඩිෆරන්ස් මොකක් හරි තියෙනවද සර් නැත්නම් ඕලා ඊක්වල්ද? නෑ මං කිව්වේ ඒකේ ලොකු වෙනසක් තියෙනවා. මම කිව්වා කලින් කරලාවදී මගේ කම්පැනි එකේ අවංකවම මට එක්තරා විදිහක මට එහෙ වැඩ කරන්න හම්බුනේ ගොඩක් ලංකාව ඇත් එක මට හම්බෙලා තියෙන 80ක් විතර ලංකාව ඇත් එක. ඒත් මට වෙලාවකට හිතා ගන්න බෑ මේගොල්ලෝ ලංකාවේද කියලා. මේ මොකද අර මම කිව්වා තමන් බේරෙන න්‍යායෙන් තමයි වැඩ කරන්නේ. මේ ඒක අනිත් එකාට හෙන ගහලා ගියත් කමක් නැහැ කියන මේකේ ඉන්නවා. ඉතින් අර ඒ වෙනස තියෙනවා. අර මෙහි තියෙන ඒ කියන සාමූහිකකම එහෙ නැහැ. ඉතින් ඒක කැරක්ටරිස් වශයෙන් ගොඩක් ඒක තියෙනවා ඒ රටවල් වල. තව සර් කිව්වනේ ලැන්ග්වේජ් බැරියර්ස් උත් තිබ්බා කියලා. ඔව්. අර ඒක තමයි කියලා ඒ කර වගේ ප්‍රශ්න තමයි ලැන්ග්වේජස් බැරියර්ස් ගොඩක් තියෙන හින්දා ඇත්තටම ඒ ලැන්ග්වේජස් දැනගෙන එහාට යන එක අනිවාර්යෙන් ඇඩඩ් ක්වොලිෆිකේෂන් එකක් 100%.
දැන් තව දෙයක් සර්ටත් මොකක් හරි එක්ස්පීරියන්සස් තියෙනවා සර්. ඒ කියන්නේ මොකක් හරි වියර්ඩ් මූවමන්ට් එකක්. ඒ කියන්නේ අලුත්ම එක්ස්පීරියන්ස් එකක් මේ ලංකාවේ සර්ට හම්බෙච්ච නැති මොකක් හරි වියර්ඩ් එක්ස්පීරියන්ස් මොකක් හරි තියෙනවද? අනේ මෙහෙම වුණානේ කියලා වගේ. නෑ එහෙමනම් එහෙම වියර්ඩ් කියලා එකක් නම් මට තාම මේ වෙන්න හම්බුනේ නැහැ. එකම දේ තියෙන්නේ හරියට මේ හැකර්ස්ලා ඉන්නවා. ඒ කියන්නේ මේ ගොඩක් ඔය ෆෝන්ස් වලින් එහෙම account hack කරන, එතකොට එක එක business opportunities කියලා ඇවිල්ලා ඊට පස්සේ ඔයාගේ තියෙන wallet එකට විදින ඒ වගේ ඒවා ගොඩක් තියෙනවා. ඒක banks වලින් පවා නිතරම update කරනවා. ඉතින් අන්න ඒ වගේ වෙන අපි හරි පරිස්සම් ඉන්න ඕනේ. මේ ඒ වගේ fraud actions ගොඩක් යනවා. මොකද banks වලින් උනත් අහනවා සමහරවිට මේ banks වල numbers ම අපිට display වෙන විදිහට calls එනවා. මේ බලනකොට ඒක hackers-ලා උන් අපෙන් අහනවා මේ ආවල් ආගේ මේ පාස්වර්ඩ් මොනවද දෙන්න කියලා. සමහර බෝඩ් මිනිස්සු උත්තර දෙනවා. ටිකකින් බලනකොට account එකේ සල්ලි නැහැ. ඉතින් අර ඒ වගේ එහෙම ඒ threats එහෙ තියෙන මොකද එහෙ මිනිස්සු ගාව ගොඩක් සල්ලි මේවා වෙන නිසා. ඒ ටික තියෙන යරින්න මට වෙන ලොකුවට දෙයක් එහෙමනම් මට මේවා වුණ නැහැ. ඉතින් අර මම අර එහෙ කලින් වගේ අනිත් එක තමයි එහෙ ගිහිල්ලා අර මොනවා හරි මගදී අනතුරක් එහෙම වුණොත් නම් ඉතින් sorry.com තමයි. මොකද ඒක ගැන බලන්න කවුරුත් නැහැ. ප්‍රැක්ටිස් එක තමයි ඇම්බියුලන්ස් එක කියලා ගෙනියනවා මිස පුද්ගලික වාහන වල දාගෙන කිසිම ට්‍රීට්මන්ට් මොකුත් නැහැ. ඇම්බියුලන්ස් එක වෙලාවට આવොත් හරි නැත්නම් sorry. ඉතින් ඒ රටේ ප්‍රැක්ටිස් එක ඉතින් ඒක හැමෝටම එකයි. සර් අපිට මොන හරි කියන්න ඕන කියලා එකක් තියෙනවද මේ? එහෙම මට ඇත්තටම එහෙම කියන්න දෙනවා. මම හැම තැනකදී මම හිතන්නේ අපු හැම පස්සෙකදී මම මේක කිව්වා. ඔයගොල්ලෝ යම් කවුරුද ඉතින් නිසා ඒ කියන කරුණු ටික ඔයගොල්ලන්ට ඉතින් ඇත්තටම හොඳ opportunity එකක්. දැන් ඉන්න අයට ඔයගොල්ලන්ට ගොඩාක් ස්ටඩි කරලා ගොඩාක් ප්‍රැක්ටිස් කරලා කියන්නේ ඔයගොල්ලන්ට හරි අවබෝධයකින් දෙයකට ඇතුල් වෙන්න පුළුවන් අපිට වඩා. ඉතින් ඒක නිසා ඒක හරියට පාවිච්චි කරන්න කියන එක තමයි කියන්න තියෙන්නේ. සර් මේ පාත් එකට ගියේ නැත්නම් වෙන පාත් මොනවාද චූස් කරන්න තිබ්බේ? නෑ මම ඉතින්දී නම් ඇත්තටම මගේ පාත් එක මම වෙලාවේ තීරණයක් ගත්තේ ගෝල් ඩිසිෂන් එක නෑ. මෙහෙන් අයින් වෙලා දෝහාවට යනවා කියන එක නේ. දැඩි තීරණයක මම හිටියා. ඒ කියන්නේ රට යනවා ඒකත් දෝහාවලට කියලා මම මේ වෙනුවෙන් තමයි වැඩ කරේ. ස්ටෙප් බයි ස්ටෙප් මම ෂෝට් ටර්ම් ගෝල්ස් හදාගෙන ඉස්සෙල්ලම වීසා ඇප්‍රූවල් ඊට පස්සේ ඒ රටට යන එක ඒ සෙටල්මන්ට් එහෙම තමයි මම හිතාගත්තේ. ඒක. හරි සර් එහෙනම්. හරි ඕක එහෙනම්. thank you මේ opportunity එක දුන්නට මම හිතනවා මගෙන් ඕගලන්ට වැඩ ඇති දෙයක් ලැබෙන්නේ නැති. So once again, thank you so much, sir. කියපු විදිහට සර්ගේ busy schedule අපි ගොඩක් try කරා මේ time එක දාගන්න. So ඒ schedule එකේ අපි time allocate කරපු එකට ගොඩක් thank you. So සර්ගෙන් interview එකකින් අපි ගොඩක් දේවල් දැනගත්තා. සර්ගේ experience through අපිට කියපු ටික මාර වැදගත් ටිකක් අපිට දැනගන්න පුළුවන් වුණා. So once again, thank you so much. Thank you, sir.